Hi guys, ඔයාලා මේක බලන්න ඕන වීඩියෝ එකක්. ඒ ගියොත් මං ගාව තිබ්බ Facebook page එකකින් කාට හරි message එකක් හෝ මොන හරි ආවොත් ඒක මන් නෙමේ මගේ අතින් ඒක නැති වුණා. ස්කෑම් එකක් වෙලා නැති වුණා. ඒ ගියොත් දැන් පට්ට ස්කෑම් වැඩි මේක share කරන්න පුළුවන් තරම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඒ ගියොත් මට message එක ආවේ hi කියලා message එකක් ආවා ඉස්සරහම. මම බැලුවා මේ කවුද hi කියලා ඉන්නේ කියලා මම reply දුන්නා. hi කියලා message එක reply දුන්නා. ඊට පස්සේ මට තව මැසේජ් එකක් ආවා මෙහෙම තමයි ඔයාලට කරන්න වැඩක් තියෙනවා මේ ඔයාගේ account වල මේ මගේ business තියෙනවා මේ ලෝකේ හැමතැනම business තියෙනවා ඒක ඔයාගේ account එකේ දැම්මොත් ඔයාලට ඩොලර් 4000ක් දෙනවා කියලා කිව්වා හරිද ඊට පස්සේ මං කල්පනා කරලා චුට්ටක් කල්පනා කරලා මෙහෙම දෙන්නේ නැහැ කියලා කල්පනා කරලා ඊට පස්සේ ඔයාගේ මේ account එකේ චුට්ටක් screenshot එකක් යවන්න ඕක කිව්වා ඊට පස්සේ මං ඒක යවුවා එවට පස්සේ හරි ඔයාට මේ චූටි process එකක් තමයි තියෙන්නේ ඒක කරන්න ඕනේ කිව්වා මං ඊට පස්සේ මගේ Gmail address දෝ මොනවද දුන්නේ නැහැ ඊට පස්සේ Gmail address එකක් ඉල්ලුවා මම ඇහුවා ඇයි මොකටද කියලා ඇහුවම ඊට පස්සේ නෑ ඔයාගේ මේ ඔයාට චූටි process එකක් තියෙනවා කරන්න ඒක කරනවද කියලා ඇහුවා හා කියලා මං කිව්වා ඊට පස්සේ බොරු Gmail address එකක් දුන්නාට පස්සේ මේ එයාගේ message එකක් ආවා මෙහෙම තමයි ඔයාට ඩොලර් 4000ක් දෙන්න තව process දෙකක් තියෙන්නේ කරන්න ඒක කරත් ඔයාලට දෙන්නම් කියලා කිව්වා ඊට පස්සේ මම reply කරේ නෑ ඊට පස්සේ කොහොම හරි මගේ screenshot එකක් යවලා මගේ වෙන Gmail address එකක් තිබ්බා ඒක ඒ Gmail address එක දුන්නාට පස්සේ තමයි මගේ මෙහා මේ acting මුරා එක නැතුව ගියා කාට හරි මගේ account එකේ ඉඳලා message එකක් ආවොත් ඒක මන් නෙමේ මේකෙන් තමයි මැසේජ් එක ආවේ මේ account එකෙන් තමයි මැසේජ් එකක් ආවේ කෙවින් මාර්ක් කියලා. මේ ලංකාවේද කොහෙද දන්නේ බලාගෙන කට්ටිය ඔක්කොම බලාගෙන ඒකත් මගින් ගියපු මේ followers ලා 3000ක් තිබ්බා. reach එක පට්ට reach එකක් තිබ්බ ඇත්තට මේ account එකට පට්ට reach එකක් තිබ්බා. අවුලක් නැහැ ගියා. ඒත් වැඩක් නැහැ. ඒ කිව්වොත් තමන්ගේ මහන්සියෙන් හදපු එකන්ට මේ උස්සලා කරන එක වැඩක් නැහැ. එච්චර කාලයකට දිරවන්නේ. හරිද? එච්චරයි කියන්න පුළුවන් කට්ටිය පරිස්සම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න ෂෙයා කරලා ඔයාලට ඇත්තටම මේක මම කිව්වේ ඔයාලටත් වැරදි කියලා ඒක සල්ලි කිව්වොත් මිනිස්සු ආසයි ඇත්තටම කිව්වොත් ඩොලර් 4000ක් කියන්නේ ඉතින් ගන්න බලනවා නිකන් සල්ලි එහෙම කවුරුත් දෙන්නේ ඇත්තටම බලාගෙන කට්ටිය ඒක ඇත්තටම ගියා මට පට්ටම අවුල් තමයි මේක උනේ පෙරේද උනේ මට අද තමයි දාන්න පුළුවන් උනේ එහෙනම් කට්ටිය පරිස්සමෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න ඔක්කොටම ෂෙයා කරන්න ඒකත් මම වෛරල් යන්නද මොකටද නෙමෙයි මම කරන්නේ මේක කට්ටියට දැනුම් දෙන්න එහෙනම් මම කැපුණා